එහෙනම් ඇයි මම පිච්චි පිච්චි ජීවත් වෙන්නේ? අපි මේ ලෝකේ දේවල් අගයක් දීලා තියනවා කියලා අන්න හරිද? ඒක තමයි මේ. වටිනාකමක් දීලා සම්මුති ලෝකය අපි අල්ලාගෙන ඉන්නවා. සම්මුති ලෝකය අල්ලා ගන්න අපි සම්පූර්ණ පුද්ගලයෝ නෙමේ. සම්මුති ලෝකේ අල්ලාගත්තු හැමෝම තමයි අර කිස් කලගෙඩිය වගේ. එවනට සම්මුති ලෝකේ අල්ලාගත්තු අයට හිතෙනවා අපි පිරිලා වගේ ඉන්නේ කියලා. සම්මුති ලෝකේ අල්ලාගත්තු ඔක්කොම මේ දහම තුල උගන්වන්නේ කවුද කියලාද? හිස් කල. දැන් ඔය හිතේ තියෙන ඔක්කොම ඇත්ත නෙමෙයි මොනවද? බොරුවක් නම් මොකද? හිස්. බොරුවක් නම් හිස්. බොරුවක් නම් හිස්. ඒක ගොඩ ගහන්න පුළුවන් නේද? ඈ? පුරවන්නේ ජරාව ගොඩ ගහන්න පුළුවන්. පුළුවන් නම් කොහොමද? හිතේ තියෙන කුණු මොකද? ඒ නිසා නෙසන්ට අතීතේව අතාරින්න නිසා නෙසමනස් දේශනා කරන්නේ මේ මොහොතේ ජීවත් මේ මොහොතේ ජීවත් වෙන්න කියන්නේ ඒක තමයි. ප්‍රශ්නේ නැහැ නේ. අතීතං නානුසෝචන්ති. ඇයි අමාරුයි කියන්නේ? ඔක තමයි මට තියෙන ප්‍රශ්නේ. ඒක අමාරුයි කියලා කියන්නේ ඇයි? නෑ ඒ කියන්නේ ඒක තමයි දැන් මේ අමාරු කියන එකේම අර සිරිපාදේ නගිනකොට දැන් හිතවන්නේ යන්නේ පැත්තේ අමාරුයි කියලා. එපා හිතන්න. ඔම් කරුණාවෙන් කියන්නේ එපා හිතන්න. අමාරුයි බෑ එපා කියන එකක් මේ ධර්ම මාර්ගයේ නැහැ. ධර්ම මාර්ගයේ නැහැ. අර හිස් පුද්ගලයා තුල තමයි අමාරුයි එපා මේවා තියෙන. අරකෙදී එහෙම වෙන්න අර ධර්ම මාර්ගයේදී එහෙම වෙන්න හේතුවක් නැහැ. ඒ අමාරුයි කියන්නේ මොකද්ද? ඉතින් ධර්මතාවයේ තේරෙන්නේ නැති නිසා තමයි අමාරුයි කියන්නේ. ඒ මොහොතේ ඉන්නකොට හරි ඒක. ඒ මොහොතේ අර අවබෝධයෙන් ජීවත් වෙනකොට අර මනසින් ඉන්නකොට එතකොට අමාරුවක් කියලා එකක් නැහැ ඇත්තටම යාගේ. අපහසුයි කියලා දෙයක් නැහැ යාට. ධර්ම මාර්ගය අර හිස් කලගෙඩියක් වගේ ඉන්න කෙනාට තමයි අර එන ඔක්කොම අමාරු. ඒතර තීන මිද්ද කියන්නේ මොකද? කම්මැලිකම. ඒව අහුවෙන්නේ යාට එතනදී. එහෙම වෙන්න බෑ මේකේ. එතකොට ඕනෑම දෙයක් අපි මූණ දෙනකොට ඒක ධර්මතාවයත් එක්ක අවබෝධ කරගත්තාම අර අමාරුයි කියලා දෙයක් තියනවද? ඉතින් අමාරුයිකුත් ඉස්සරහට යන්න බෑ. ධර්ම මාර්ගයේදී ඒවා කියන්න බෑ ඇත්තටම. ඒක එහා පැත්තට පැනපු ගමම්ම ආලා භෞතිකත්වයට වැටෙනවා. ඒ කියන්නේ මොකද්ද? අල්ලාගෙන ඉන්න නිසා තමයි බෑ කියලා හිතෙන්නේ. අල්ලාගෙන ඉන්න නිසා තමයි බෑ කියලා අපිට හිතෙන්නේ. එතකොට මේ උදාහරණ දෙකමම කියලා දුන්නේ හිස් විදියට හිතන්න එපා. හිස් කලගෙඩියක් වගේ හැසිරෙන්න එපා. ධර්ම මාර්ගයේ ඉන්නකොට. එතකොට ඇලුණු ගිනි කූරක් වගේ පිච්චෙන්න එපා. පිච්චුනහම රිදෙන්නේ එළිය කෙනාටද Tamanටද? Tamanට. කාටවත් රිදෙන්නේ නැහැ. රිදෙනවා කියලා හිතන්නත් එපා එළිය කෙනාට. රිදෙන්නේ නැහැ. රිදවන්නත් හිතන්න එපා. රිදවන්න බෑ කවදාවත්. කවදාවත්. එයා ඊට වඩා ධර්මයෙන් පෝසත් නම් අපි දැන් මෙහෙම කියමු පෘථජන කෙනෙක් නෑ මොකද්ද? යම් කිසි මට්ටමකින් හරි ධර්මාවබෝධය තියෙන කෙනෙක් පුච්චන්න හදනවා කවුද? පෘථජන කෙනෙක්. කවුද ඇත්තටම පිච්චෙන්නේ? අර කියන්නේ ගිනි බෝලේ අල්ලලා ගහනකොට ගිනි බෝලේ අතර ගත්තාම පිච්චෙන්නේ ඉස්සල්ලාම කාගේ අතද? තමන්ගේ අත පිච්චෙන්නේ. ඇයි අපි කවුරුවත් පුච්චන්න යන්නේ? කවුරුවත් ආපස්සට දාන්න බෑ අපිට. කිසිම කෙනෙක් ආපස්සට දාන්න බෑ. ආපස්සට යන්නේ කවුද? තමන් තමයි නෑ. ඒවා ඔක්කොම හිතන්න ඒවා වෙන්නේ මොකක් නිසාද දන්නවද? තමන් හිස් නිසා. තව කෙනෙකුට ගින්දර දෙන්න යන්නේ කවුරු ගාව ගින්දර තියෙන නිසාද? තමන් ළඟ ගින්දර තියෙන නිසා. මේ වගේ අයින් වෙන්න. පිච්චෙන්නේ නැහැ කවදාවත්. කවදාවත් පිච්චෙන්නේ නැහැ. අපි අනිත් අය
අපේ මාන වලින් මයින්ඩ් ගියාම තමයි අපි මයින්ඩ් යනවා. මේ විශ්වය අපි මයින්ඩ් යනවා එක එක මමත්වය මූලික කරගෙන අපි මොකද කරන්නේ? මයින්ඩ් යනවා. මයින්ඩ් යන්න එපා. දැන් අපි උසයි කොටයි කිය මයින්ඩ් මොකද? දුප්පත් පොහොසත් කිය මයින්ඩ් මොකද? සාපේක්ෂව අපි හිතනව මොනවද? අපි හිස් නිසා අපි ඒව හිතන්නේ. මේ මයින්ඩ් යන්න එපා. අපි හිස් නිසා තමයි එහෙම මයින්ඩ් අපි. මම මේමයි අරේලා හැමයි කිය මේ මැනීමක් මේ තියෙන්නේ. ඇත්තට මයින්ඩ් යන්න එපා. එතකොට බුදුරජාණන්